අද හොඳටම වහින දවස. මම අද හිතුවා ඔයාලට කියලා දෙන්න කොහොමද මනි මැනේජ්මන්ට් කරගන්නේ කියලා. අපිට සල්ලි හම්බ වෙච්ච දවසට අපිට සැලරි හම්බ වුණ දවසට අපිට තියෙන පුදුම සතුටක්නේ. හැබැයි ඒ සතුට මාසේ අන්තිම වෙද්දී නැත්තම් මාසේ වැදක් හරියදී කියන්නේ 20 වෙනිදා විතර වෙද්දී අපිට දැනෙනවද කියන එක අපි චුට්ටක් හිතලා බලන්න ඕනේ. අපි ඇත්තටම මේ මහන්සි වෙලා ගන්න සල්ලි වලට ඇත්තටම මොකක්ද උනේ කොහොමද මේවා වියදම් උනේ කියන එක අපි හිතන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට අපි දන්නෙත් නැහැ අපේ සල්ලි ඉවරුනේ කොහොමද මොන දේවල් වලටද වියදම් උනේ කියලා. හැබැයි අපි හරි මනි මැනේජ්මන්ට් සිස්ටම් එකකට අපේ සල්ලි වියදම් කරනවා නම් අපිට හිතා ගන්න පුළුවන් අපේ සල්ලි කොහෙටද ගියේ මොකද්ද උනේ කියන එක සහ අපේ මොනවද කරපු අනවශ්‍ය වියදම් අපිට මොනවද කරන්න නැතුව ඉන්න පුළුවන් අනවශ්‍ය වියදම් කියන එක. එතකොට මේකේ පළවෙනි ස්ටෙප් එක තමයි අපි දැනගන්න ඕනේ අපේ සල්ලි ඇත්තටම කොහෙටද යන්නේ කියන එක. කියන්නේ හිතන්න මම සල්ලි වියදම් කරනවා හැබැයි මම දන්නේ නැහැ මගේ සැලරි එක කොහෙටද අන්තිමට වියදම් වුනේ කියලා. මම හිතනවා කෑම ගන්න යන්නේ නැති මෙච්චරක්, මගේ ඇඳුම් වලට යන්නේ නැති මෙච්චරක්, අන්න ඒ වගේ. එතකොට අපි දන්නේ ඇත්තටම අපේ ඒ අදාළ දේවල් වලට අපි කොච්චර ප්‍රමාණයක් වියදම් කරනද කියලා. සමහර වෙලාවට අපි වැඩිපුරම වියදම් කරලා තියෙන අපිට ඕනේ නැති දේවල් වලට. දැන් අද වගේ දවසක් ගත්තොත් ඇස්ස දවසක අපිට ගෙදරට වෙලා ඉඳි හිතනවනේ මොනවා හරි ගෙනල්ලා කන්න, උබීට්ස් එකක් හරි මොකක් හරි දාලා ගෙදරට මොනවා හරි ගෙනල්ලා කන්න. හැබැයි මේ වගේ දේවල් තමයි අපි කරන පොඩි අනවශ්‍ය වියදම්. අපි මේ දේවල් පොඩි අනවශ්‍ය වියදම් කියලා හිතුවට මේ දේවල් වලින් එකතු වෙලා අපේ සෑහෙන සල්ලියක් නාස්ති වෙනවා. මම පළවෙනි ස්ටෙප් එක කියන්නම්. පළවෙනි ස්ටෙප් එක තමයි මම එකට කියන්නේ 3 day rule කියලා. සමහරව මේක 24 hours rule කියලා කියනවා. ඒ කියන්නේ පැය 24ක් 24 hour rule කියලා ගත්තොත් එහෙම අපි පැය 24ක් යනකම් අපිට ඕන අනවශ්‍ය වියදමක් කරන්න කලින් අපි ඉන්නවා. ඒ කියන්නේ හිතන්න ඔයාට ඇඳුමක් ගන්න ඕන වුණොත් ඔයා ඒක ඒ වෙලේම බයි කරන්නේ නැතුව පැය 24ක් දවසක් ඉඳලා බැලුවොත් සමහරක් වෙලාවට ඔයාට ඒ දේ ගන්න තියෙන කැමැත්ත නැති වෙන්න පුළුවන්. ඒක අනවශ්‍ය වියදමක් කියලා තේරෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙන්න පුළුවන්. හැබැයි පැය 24ක් ගිහලා ඔයාට හිතෙනවා නම් නෑ මම මේ දේ ගන්න ඕනේ කියලා. ඒක ඇත්තටම ඔයාට අවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. මේක සමහරු කරනවා 3 day rule කියලා. ගොඩක් වෙලාවට මමත් කරන්නේ මේක 3 day rule කියලා. මොකද දවස් 3ක් යද්දී අපිට හොඳටම තේරෙනවා මම මේ වෙලාවේ මේ දේ මේ වියදම කරන්න ඕනිද නැද්ද කියන දේ. එතකොට ඔයාලට පුළුවන් නම් අඩුම පැය 24ක් නැත්නම් දවස් 3ක් ඉන්න ඔයාලට මොකක් හරි වියදමක් කරන්න හිතුනහම ඉඳලා බලන්න ඇත්තට මේ දේ ඔයාලට ඕන වියදමක්ද නැත්නම් ඕන නැති වියදමක්ද කියලා. ගොඩක් වෙලාවට අපි මෙහෙම කරන එකෙන් අපිට යන අනවශ්‍ය වියදම් පාලනය කරගන්න පුළුවන්. මම කරන දෙවෙනි පියවර තමයි මම සල්ලි කොටස් වලට වෙන් කරනවා. මේක ගොඩක් අය කරනවා එන්ලොක් මෙතඩ් කියලා. ඒ කියන්නේ ලියුම් කවර වලට දානවා Tamanට එක කැටගරි වලට අවශ්‍ය මුදල් ප්‍රමාණය. හිතනවා මාසෙට ට්‍රාන්ස්පෝර්ට් වලට රුපියල් 5000ක් වියදම් කරනවා කියලා. එතකොට ආයේ රුපියල් 5000 එන්ලොප් එකකට දාලා නැත්නම් මොකක් හරි කවර් එකකට දාලා ඔය අරන් දීලා තියෙනවා. එතකොට ඔයා ග්‍රොසරිස් වලට වියදම් කරන්නේ මෙච්චරයි. එතකොට ඔයා සෙල්ෆ් කෙයාර් වලට වියදම් කරන්නේ මෙච්චරයි. එහෙම කියලා එන්ලොප් වලට දාලා තමයි තියන්නේ. එතකොට ඔයාට එන්ලොප් එකේ තියෙන දේවල් ඒ ගාන විතරයි ඔයාට වියදම් කරන්න පුළුවන්. දැන් යාට ඔයාට වියදම් කරන්න බෑ. එතකොට ඔයා ඒකේ සල්ලි ඉවර වෙගෙන ඉඳිවා දන්නවා මට දැන් සල්ලි ඉවර වෙගෙන යන්නේ මට තව දවස් මෙච්චර ගාණක් වියදම් කරන්න තියෙනවා කියලා. එතකොට ඔයා යම්කිසි බැලන්ස් එකකට ඒ සල්ලි වියදම් කරන්න පටන් ගන්නවා. නැත්නම් අපි ඔක්කොම එකට සල්ලි තියෙද්දි අපි හිතන්න ගන්නවා අපිට සල්ලි තියෙනවනේ කියලා. අපි වියදම් කරන එක ලිමිට් එකක් නැතුව වියදම් කරන්න. හැබැයි මේ වගේ කොටස් වලට බෙදලා තියෙන එකෙන් අපිට පුළුවන් අපේ වියදම් කරන ප්‍රමාණය පාලනය කරගන්න. අනිත් ලොකුම දේ තමයි අපි මනි මැනේජ්මන්ට් කරන්න ඕනේ. මනි මැනේජ්මන්ට් කරනවා කියලා කියන්නේ අපි එක්කෝ මේකට ෆෝන් එකේ ඇප් තියෙනවා. ෆෝන් එකේ ඇප් එකකට දාගෙන හරි නැත්නම් මම අද ඔයාලට පොඩි gift එකක් දෙනවා. මම ගානේ ඔයාලට බජට් ප්ලෑන් එකක් දෙනවා. Excel worksheet එකක්. ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම අන්තිමට description එකේ දාන්නම් ඒක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඒක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකෙදී මම කරන්නේ මගේ මනි එක මගේ සල්ලි මම කොටස් කැරි වලට බෙදනවා. කියන්නේ මම මෙච්චරක් බජට් කරනවා මේ මාසෙට මෙන්න මේ දේවල් වලට වියදම් කරනවා කියලා. ඒ වගේම මම ඇත්තට වියදම් කරන ගාණත් එතන දාගන්නවා. මම මේකේ ඔයාලට වෙනම වීඩියෝ එකක් කරන්නම් සහ මම බලන්නම් ඔයාලට පුළුවන් මනි ඇප් එකක් පාවිච්චි කරලා ඔයාලට යන අනවශ්‍ය වියදම් පාලනය කරගන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලා මාසෙකට කොච්චර ප්‍රමාණයක් වියදම් කරනවද කියන එක. කිසියම් කැටගරි එකකට හිතන්න. ඔයා සෙල්ෆ් කෙයාර් වලට කොච්චරක් වියදම් කරනවද? ට්‍රාන්ස්පෝර්ට් වලට කොච්චරක් වියදම් කරනවද? ඔයාලට මෙතනින් කරන්න පුළුවන් නැති අයින් කරන්න පුළුවන් අනවශ්‍ය වියදම් මොනවද කියලා. සල්ලි කියන්නේ අපි මහන්සියලා හම්බ කරන දෙයක් නේ. ඉතින් ඒක හරි විදිහට පාලනය කරගන්න විදිහක හරි විදිහට මැනේජ් කරගන්න එක අපිට අයිති වගකීමක්. මහා ලොකුවට නැතත් අද වගේ දවසක මේ වගේ පුංචි පියවරකින් ඔයාලගේ මනි මැනේජ්මන්ට් ගැන මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඔයාලා සල්ලි ඉතුරු කරගන්න දැනට පාවිච්චි කරන හොඳම මෙතඩ් එක මොකක්ද? පළවෙනි කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුණොත් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයෙත් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හැමෝම හමු වෙමු. bye.